මෙලෝ රහක් නෑ අප්පා. මාළු කූරියෙක්ව අල්ලගත්තා නම් හැබැයි විකුණ ගන්නවත් තිබ්බා අප්පා. මොකද ඉතින් යකෝ අපේ පවටද පිනටද නැත්නම් මාළුවන්ගේ පිනද දන්නේ නැහැ. මේ දවස්වල අහුවෙන්නේ නැහැ නේද යකෝ මාළුවෙක්ව. බලමු අර පැත්තට ගිහිල්ලා. නැන්නම් උඹ ඉවරයි නැන්නම් මං ඉවරයි. උඹ ආවේ නැන්නම් මං පව්. මේ මන්ද බං. තොපිට යකෝ බත් ඇටයක්වත් දෙන්න ගෙදර බත් ඇටයක් නෑ බං. දෙත්තයි වෙලා දන්නවනේ වයිෆ් මේ වැඩි මං කාටවත් මහන්සියෝ මාළු අල්ලන්න දෙන්නේ නෑ එහෙම මේ මගේ අවතරයක් නැතුව. දන්නවනේ ඉතින් මේ තරත්ත ආයේ වැඩ බාර දුන්නොත් මහත්තයා ආයේ පෑන් ගිරින් ඔක්කොම වෙනස් කරනවා කියලා. මේ මහත්තයා එහෙනම් වැඩේ දිතට යනවා ඈ. එක්ක මම මාළු අල්ලන්න දෙන්න මහත්තයා ඈ. ඔව් ඔව් ඒ බාරින් දීපා. හරි හරි මහත්තයා හරි. එහෙනම් මහත්තයා තියන්න. බිම කරන් දෙන්න බෑනේ මහත්තයා. කවුද යකෝ අද මාළු අල්ලන්නේ ඈ? ඔයිදු. මේ මාළු අල්ලන්න බෑ යකෝ අපිට නොකිය. උඹලා මාර ඩයල් තමයි ඈ. නෑ මහත්තයා මේ එක මේ මාළු අල්ලනවා මේ මගේ ඈ. මහත්තයා කෝල් කළා විතර එකෙක් මේ චන්ඩි පාට්ටිකෙන් මිදලා මාළු අල්ලනවා. අප්පරා ඉන්න මහත්තයා මම උන්ට කියලා දීලා ඉන්න. හරි මහත්තයා හරි. මම පස්සේ ගන්න මහත්තයා ඈ. හරි. අනේ මහත්තයෝ දන්නේ නැද්ද ඉතින් මං ඉතින් මේ රස්සාවනේ මහත්තයෝ කරන්නේ. මේ මහත්තයා අදට විතරයි. උඹ දැන් උතර මොකද කරන්නේ? මං දැන් කිව්වනේ උඹලට එක දවසක ඈ හැමදාම මාළු අල්ලනවා. උඹ මේ සැරේ මගෙන් තමයි අක පාඩම ඉගෙන ගන්නේ. ඒක නෙමෙයි යකෝ මං කිව්වේ. ඊයේ අල්ලපු මාළු ටික නම් වැඩක් නෑ යකෝ. හොඳ මාළු ටික අල්ලපන්. මං අර සෝමක්කයා කඩෙන් තොපේ වැව් මාළු කෑවනේ. නැද්දකින් මෙලෝ රහක් නෑ. හොඳ මාළු අල්ලපන්. උන්ට හොඳ ඒවා ඕනි. අපිට සද්ද දාන්න ඕනි. නැද්දකින් හිට